සුබ දවසක් වේවා. ඔන්න අදත් ආවා ඔයාලා අතරතුරට අලුත්ම ගුණදායක වීඩියෝ එකක් අරගෙන. අපි හැමෝම වගේ ආහාරයට ගස්ලපු පාවිච්චි කරනවා. ඒ වගේම ව්‍යංජනයක් හැටියටද පළතුරක් හැටියටද අපි මේ ගස්ලපු භාවිතා කරනවා. අද ඉතින් මම කියන්න යන්නේ ගස්ලපු ගැන නම් නෙවෙයි. ගස්ලපු ගෙඩියේ ඇට ගැන. ඉතින් අපි හැමෝම දන්න කරුණක් තමයි අපි ගස්ලපු ගෙඩිය අරගෙන ඇට ටික විසි කරනවා. ඉතින් මේ ගස්ලපු වල ගොඩක් ගුණදායක ඖෂධ භාවයකින් යුක්තයි කියලා ඔයත් මාත් දන්න කරුණක්. නමුත් මේ ඇට වලින් ගන්න ප්‍රයෝජනය මොකක්ද කියලා ඔයාලා තාමත් දන්නේ නැතුව ඇති. අපි හැමෝම මේ ගස්ලපු ඇට අහක දානවනේ. ඉතින් මේ ගස්ලපු ඇට කියන්නේ ඊටමත් බලවත් ඖෂධයක් කිව්වොත් ඔයාලා දන්නවද? එහෙනම් අද බලාගන්න මේ ගස්ලපු ඇටේ තියෙන ඖෂධභාවය කොයිතරම්ද කියලා. ආහාර දිරවීම සහ ආහාර විෂහරණය සඳහා මේ ගස්ලපු ඇට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. දිනපතා අලුත් ගස්ලපු ඇට 7ක් හපා ගිලින්න. ශරීරයේ විෂ ඉවත් කරනවා. ආහාර දිරවීම පහසු කරනවා වගේම මලබද්ධය සමනය කරනවා. තවත් ඉතාමත් වැදගත් කරුණක් තමයි පණු රෝගය සහ ආසාදන සඳහා. ඉතින් ඒ වගේම ගස්ලපු ඇට තේ හැන්දක් තලලා මේ පැණි සමග මිශ්‍ර කරලා දින 7ක් යනතුරු දිනකට වරක් ගන්න ඕන. බඩවැල් වල සිටින පණුවන් සුත්‍රජීවීන්ට එරෙහිව මෙය සම්ප්‍රදායික ප්‍රතිකර්මයක් වෙනවා. ඉතින් මම අද හැමදේම විස්තර කර ඉන්නේ නැහැ. ඔයාලට කියන්නම් මේ ගස්ලපු ඇටවල තියෙන ඊටමත් ඖෂධීය භාවය කොයිතරම්ද මොන වගේ රෝග සඳහාද මේ ගස්ලපු ඇට පාවිච්චි කරන්න කියලා. වකුගඩු පිරිසිදු කිරීමටත් මේ ගස්ලපු ඇට ඊටමත් ප්‍රයෝජනවත් ඖෂධයක් වෙනවා. ඒ වගේම අක්මාවේ සෞඛ්‍යයට හන්දිපත් රුධාව සහ රක්ත වාතය සඳහාත් මේ ගස්ලපු ඊටමත් ප්‍රයෝජනවත් අපේ ශරීරයට. සමේ සෞඛ්‍යයට සහ ප්‍රතිශක්තියට. ඉතින් අපි හැමෝම ගස්ලපු ආහාරයට අරගත්තාම හැමෝම කියන සම පැහැපත් වෙනවා කියලා. ඒ වගේම ඕන්න අද දැනගන්න පුළුවන් ඔයාලට ගස්ලපු ඇටත් අපේ සමට ඊටම ප්‍රයෝජනවත් වෙන දෙයක් කියලා. ගස්ලපු ඇට හැම විටම හැබැයි ඔයාලා පාවිච්චි කරන්න හොඳ නැහැ. ආහාරයට ගන්න හොඳ නැහැ. ප්‍රමාණයට වඩා ගන්න හොඳත් නැහැ. තාමත් බලවත් ඖෂධයක් නිසා අපිට ගොඩක් භාවිතා කරනකොට ආත්මාවට අහිතකර වෙන්න පුළුවන්. අපි ඕනම ඖෂධයක් මාත්‍රාවක් 90ටනේ පාවිච්චි කරන්නේ. ඉතින් මේ මාත්‍රාව 90ට අපි ඖෂධ පාවිච්චි කරාම අපේ සෞඛ්‍යයට හිතකරයි. නමුත් මේ මාත්‍රාවට අධිකව පාවිච්චි කරොත් අපි මරණය පවා ගෙනියන්න මේ ඖෂධවලට හැකියාවක් තියෙනවා. අන්න ඒ නිසායි මේවට මාත්‍රාවක් දීලා තියෙන්නේ. ඉතින් මේ ගස්ලපු ඇට මේ වගේ ගුණ තියෙනවා කියලා අද ඔයාලා දැනගන්න ඇති. එහෙනම් નિયમિત මාත්‍රාවට මේ ගස්ලපු ඇට ආහාරයට ගන්න. ඉතින් බලවත් ඖෂධයක් නිසා මේ ගස්ලපු ඇට අද සිට නම් විසි කරන එකක් නැති වෙයි. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් හමු වන තුරු අදට සමුගන්න. එහෙනම් ඔයාලට බුදු සරණයි.